ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද? Nah, apa yang jadi ini? Oh my God, mereka kan mereka Tony. Go sit down. Hey, Nela mai, apa bahane? ඔක්කොලම ඕගනයිස් කරගත්ත මේ දරුවන්ගේ දෙමව්පියෝ එක මම කතා කරගෙන මේ ඕගනයිස් එක ස්පෙෂලි දාගත්තේ සුදු අක්කඩයි ඉල්හානි අක්කඩයි මොකද ඒගොල්ලන් වෙසක් කුඩු තරගේ අද පොසොංගි කඩයි මේකටයි උපරිම සපෝට් එකක් දුන්නා අපේ ළමයිට මෙතෙන්ට ඇවිල්ලා හරි කැපකිරීමක් කරලා ඉල්හානි අක්කයි සුදු අක්කයි ළමයි වෙනුවෙන් සාහිණ කැපකිරීමක් කරපු නිසා මම අද ස්පෙෂල් ඩිනර් එකක් සර්ප්‍රයිස් පාටියක් මම ඕගනයිස් කරා මේ හිටපු හැමෝම දෙමව්පියෝ හරි කැමැත්තෙන් එකග වුණා ඉතින් හැමෝටම බොහොමත් ස්තුතියි මේ සහයෝගයට ළමයි ඔයගොල්ලෝ මොන හරි කියන්න තියෙනවා සුදු වෙන්ටේ දිලහනියක් කඩ anything especially thank you who is going to talk no someone we have to talk සිංහල කවුද කතා කරන්නේ සිංහල හොඳට කොයි සිංහල හොඳට කතා ඔයගොල්ලන්ගේ වෙච්ච මිස්ටේක් එක සෝරි කියලා කියනවනේ දිල්ලාගෙන්ට සුදු වෙන්න. ඒගොල්ලන්ගේ මෙතන ආපු අය ගොඩාක් දුරට කතා වුණා. ඔයගොල්ලන් මෙතන පුහුණු වීමෙන් අතරතුරදී ගොඩාක් මිස්ටේක් තිබුණා කියලා. හැබැයි එතෙන්දී ගොඩාක් දුරට සාර්ථක වෙලා තියෙනවා. ඒ කාගේ මේකින්ද? කාගේ මේකින්ද? දෙන්නගේ උත්සාහයෙන් නිසානේ. කවුද කතා කරන්න කැමති? සුව කැමැත්තෙන් නෝ. ඉදිරිපත් වෙන්න. මේ කතා කරන්න මෙතන ලැජ්ජාවෙන්න බෑ. මොකද අපි ලැජ්ජාවෙන්න දැන්නේ. කොහොම ලැජ්ජාවෙන්නේ නැද්ද? සමාවෙන්න කතා කරන්න. අවසරය ගන්න. පුතා අවසරය ගන්න. අම්මලා තාත්තලාගෙන් අවසරයි. තාත්තලාගෙන්ද ඇන්ටිලා අක්කලාගෙන්ද අංගිලා මාලිලාගෙන් අවසරයි. ඔව්. ඒසක් කුඩු තරගයත් භක්ති ගීත මේ තරගයට අපි මේ යොදවලා මේ අපිට මේ බලෙන් වගේම පැත්තෙන් මේ අපිව යන්න කියලා අපිට සහතිකයි තෑගි අරගෙන සහයෝගය දුන්නේ සුදු ඇන්ටි දිල්හානි ඇන්ටි ඒකට ගොඩක් ස්තුතියි. ඊට පස්සේ ආයි පොසොන් එකටත් අපි ඩෑමට යද්දී පුළුවන් කියලා මේ භක්ති ගීත තරගයකට දැම්මත් ඔක්කොම එක්කෙනෙක්ටවත් එන්න එපා කියලා බැහැ කියලාවත් මේව කරේ නෑ. ඒකටත් ස්තුතියි. ඒ වගේම ඒකට සහතික එතකොට අර තව මේක දේවල් ගුණේ සිදුවෙන්න දිහාගෙන ගිහිල්ලා ඒකට ගොඩක් ස්තුතියි. ආතාන්ත කතා කරන්න තියෙන්නේ කාගෙන්ද මිස්ටේක් උනේ? අපි පොඩි ලැහැත්ති කරලා තියෙනවා සුදු ඇන්ටිටයි දිල්හානි ඇන්ටිටයි ස්පෙෂල් ගිෆ්ට්. ගෞරි English talk English. Sit down. You see how many people around me? And you're talking
it to me. So That's meaning the very word. Make a gun and a bow. Okay. ఇప్పుడు ఇంగ్లీష్ హలో కియన్ අපි ගොඩක් වැරද්ද කරා හැබැයි මම කොහොම හරි බැලලා හරි ගැස්සුවා ඔයා හිම තමයි ඒකනේ අපිට දන්නවනේ. ඕ සර්ප්‍රයිස්. යා මට කැමතියි. නේ අකලද? Go sit down there, guys. Sit. Go sit down. Lovely. Quick, lovely. Lovely. Kan nama yang bilang. Sit down. Hey, balas. අපිට මේ සින්දි තුනක් කියලා දෙන්න. sit Ayah lamai kau dia ini hadalnya, baru. Okay, කාටද තව කතා කරන්න තියෙන දරුවෝ? පුතේ කවුද තව කතා කරන්නේ? දැන් ඔක්කොම බල්ලාට කැමතියි. මල්ලා ඉන්නේ දරුවෝනි. ඒක හොඳයි මේ කියන්නේ ඉදි ඔයාලට ගොඩක් ස්තුතියි ගොඩක්. ගොඩක් ස්තුතියි අපිට පත්ති ගීත පුරුදු කරනකොට how sweet. ඒවට උදව් කරාට ගොඩක් ස්තුතියි. Oh, bravo. Well done. Ladies, anybody talk? Mothers ලා කාට හරි තියෙනවද ස්පෙෂල් මොනවාරි? කාට අම්මගෙන් කතා කරන්න තියෙනවද? පුතේ කියන්නේ. එයාට දෙන්න මයික් එක. Thank you for singing us. අනේ චෝක් ඉදිරිපත්. සබකෝල නැති ඉදිරිපත් වෙන එක හොඳයි. කාටද කතා කරන්න තියෙන්නේ? සිතිනම්නි. අජන්තක්. අජන්තක්. Okay. Hi. අජන්තක්. කාටද කතා කරන්න? ඉනේසි. සුබ සන්ධ්‍යාවක් වේවා. හැමෝගේම අවසරයි. සලාම් දෙමෝපියන්ගෙන් මේ ඇවිල්ලා ඉන්න ප්‍රධාන වශයෙන් ඔර්ගනයිස් කරේ කවුද අපේ නිලුක්ෂියක්. මොකද මේ දරුවන්ගේ කවුද සුදුවක් කටයි ආඩියක් කටයි මේ උපහාරයක් එන්නේ ටැක්ස් ගිවින් එකක් වගේ. මොකද සති 3ක් විතර මහන්සි වෙලා දරුවෝ වෙනුවෙන් අනික අපිට මේක ලොකු අවස්ථාවක්. අපේ දරුදරියෝ අර කිසිම සමාජයක් දිහාරියක් අය දරුවෝ හොයලා ඉන්න මේ වගේ දෙයක් අපිට තියෙනවා. අපි දරුවෝ ඉස්සරහට යවන්න ඕනේ කියලා යාගේ මේ ඇත්තම කියනවා නම් අර බලකිරීමක් වශයෙන්
කියන්නේ මේ දේ කරන්න මේ දේ කරන්න කියලා. එයා ගොඩක් දුර ඉඳන් ඇවිල්ලා දරුවන්ගේ අඩුපාඩු හදලා මෙතන දෙමව්පියෝ විශේෂයෙන් අපි සමහර වෙලාවට අපේ අතලොත් ගොඩක් මිස්ටේක් වුණා. මොකද එයාගේම කැපකිරීමක් ළමයි වැඩ කරලා අපි මෙතන ගෙනත් දානවා විතරක් නෙවෙයි ළමයිගේ පිටපස්සේ ඉඳලා කරගෙන මෙතන මේ අද සහතිකයක් අපේ දරුවන්ට ලබා දීමට මේ කටයුතු කරපු සෞරාෂ්ට්‍රයක් අපි මේ අවස්ථාවේදී කියන්නේ ස්කූලන්ත වෙනවා නොහරි දෙයක් දෙමාපියන් වශයෙන් අපේ දරුවන්ගේ මොනවාරි අඩුපාඩුවක් වුණා කරනවා මොකද අර ඉවසීමදී නම්බර් 1 සුදු අක්කා මොකද හැම අතින්ම ගැරහිලි අඩුපාඩු එමටයි ඒ තමගේ ගමනේ යනවනේ කියන අදහසින් තමයි මම දරුවෝ ඉස්සරහට ගන්නවා කියන මොනවාගේ හැමෝගෙම බැනුම් අහගෙන දරුවන්ගේ අඩුපාඩු හදාගෙන ඒ වගේම අපිට මේ ගෙදර ලබා දුන්න කවුද පීතක්කයි එයාගේ මහත්තයා මේ චමියයි ඒ දරුවෝ තුන්දෙනාටයි අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ ඊළඟ පාර වෙසක් එකකට පොසොන් එකකට කිසිම පැකිලීමක් නැතුව මම හිතනවා අපි දෙමව්පියෝ වශයෙන් අපි ගොඩක් ඉස්සරහට ගිහිල්ලා මේ එයාට ලොකු ශක්තියක් වෙන්න පොරොන්දු වෙනවා කියලා මම හිතනවා ඒකට දෙමව්පියන්ගෙන් කිසිම මේ අකමැත්තක් නැති වෙයි කියලා. මොකද අපේ දරුවෝ තාම කොමල් පොහොට්ටු අර තාම පිපිගෙන එන්නේ අපි ඒකට වතුර දාන්න ඕනේ මේ ලෝකේ දකින්න. ඉතින් මොනවා හරි අපේ අඩුපාඩුවක් වුණා නම් අපේ දරුවන්ගේ අඩුපාඩුවක් වුණා නම් අපි සමාව ඉල්ලනවා දෙන්නගෙම ගොඩක් පිළින් ගොඩක් ස්තුතියි. මේ හැම කෙනාටම වෙනුවෙන් මම කතා කරනවා ගැන ස්තුතියි. ඒ ගුණාගේ බොහොම ස්තුතියි. තව දෙයක් මට ස්තුති කරන්න වෙනවා. මෙනිකේ අක්කා, සුදු අක්කා, අසත් නංගි, අජන්ත අක්කා මම මේ අක්කාගේ නම දන්නේ නැහැ. ඒක දිනේෂි, බණ්ඩාරමාලි මේ හැමෝම සෝනියා, ඊත අක්කා හැමෝම මේ ගමුතුව මේ අය හරි සතුටින් මේ දේ බාරගත්තාම එකතු කරගත්ත දෙයට විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලන්ට. මොකද මගේ ඕගනයිස් එකට කැමති වෙච්ච හැමෝටම අද ප්ලීස් ස්තුති කරනවා. අඩුපාඩු එන පොඩ්ඩක් තව එකක් මගේ අතින් සමහරක් වෙලාවට මේ ඕගනයිස් එක අතරත් වචන හුවමාරු වුණා නම් සෝරි හැමෝටම. මොකද මමත් මේක තීරණය කරන්න මට ආපු අදහසක් මේ සුදු අක්කට දෙන ස්පෙෂලි ගිෆ්ට් එකක් අපි වෙනුවෙන් කැපකිරීම කරලා මේ වගේ සීල කමිටුවක් කරහා මේ ළමයිව දැනුවත් කිරීම සඳහා ගොඩක් ස්තුතියක් දෙනවා සුදු අක්කට. මොකද අපේ ළමයි තාම චූටි මේ අනිත් ලොකු ළමයිට තාමත් ඉදිරියට යන්න තාම දුන්නේ නෑ. ඒගොල්ලන් තාම මේ සිංහල වචනයක් බෑ මේ ළමයිට. සුදු අක්කට ට්‍රාන්ස්ලේට් කරලා සිංහල මේවා කරලා උපරිම කැපකිරීමක් කරපු මේ ළමයිට බොහොමත් ස්තුතියි සුදු අක්කේ. විශේෂයෙන්ම අයියට ස්තුති කරනවා. මොකද ටයිම් ටු ටයිම් ඇවිල්ලා සුදු අක්කයි දිල්ලාණි අක්කයි මෙතන මේ වෙලාවට අපේ ළමයි එන්න කලින් වෙලාවට ඇවිල්ලා ඒ ටයිම් එක මෙතන ඉඳපු කැපකිරීමට වෙන කවුරුත් කැපකිරීම කරන්න මේ වගේ කමිටියක් එක්ක අපේ සමගත් එක්ක ඉන්න කියලා දිල්ලාණි අක්කට සුදු අක්කට ස්තුති කරනවා. ටිකටම අපිත් එක්ක ඉන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි දිල්ලාණි අක්කේ සුදු අක්කේ ස්පෙෂල් ගිෆ්ට් එක අසංකක්කත් මතක් කරන්න අසංකනන්ගේ මතක් කරන්න විශේෂයෙන්ම. මොකද ඒ දරුවෝ දෙන්න මේකටත් නැතුව නංගි මම ඉන්න කියලා කිව්වහම හරි අක්කේ මම ඉන්නම් කියන වචනේ උපරිම ස්තුති කරන අසංකනන්ගේ කුමාර මල්ලිට තව එකක් ගෑප් එකේ ඉන්න අක්ක කෙනෙක් මේ යෝජනාව කිව්වට පස්සේ කේක් එකක් හදලා එවලා තියෙනවා.
විශේෂයෙන්ම මේ සුදු අක්කා වෙනුවෙන් මොකද ඒකට ස්තුති කරන්න ඕනේ අක්කට අනිවාර්යෙන්. මේ මල්ලිලාගේ අතේ වල තිබුණේ. එහෙම දෙයක් කරනවා කියලා. එයාගේ නම කියන්නකෝ. අක්කගේ නම මොකද මල්ලි? ඒ අක්කගේ නම නම් දන්නේ සුදු අක්කේ. අපි මේ ජීවයි යවයි ලලිත් මල්ලිවයි ලලිත් මල්ලිවයි. එතකොට දිවයිට ගොඩක් දිවයිට ඉන්වයිට් කරා. ඒ වගේම අම්මාන් තරුණ කැල මතක් කරන්න. සීල කමිටිය කට්ටියයි මේකට ගොඩක් සහයෝගය දුන්නා. අපි මේකට සතුටින් බාර ගන්නවා. එච්චරයි. ළමයි guys give to gift තිල්ලාණි ඇන්ටිටයි සුදු ඇන්ටිටයි. පොඩි එක තිල්ලාණි ඇන්ටිගේ ලොකු එක සුදු ඇන්ටිගේ. ෆොටෝ එක සුදු ඇන්ටිගේ gift එක ෆොටෝ එක කො. බෙස්ට් එකට හැම දෙයක්ම අත්ති මොකද ඕනේ මොනවද ඕනේ ඕගනයිස් කරලා අජන්තක්කත් ඒ වගේ එතකොට ඔය හැමෝම ගොඩක් ස්තුතියි නා මොකද අද හැමදෙස්සම කෝල් කරලා අහපුවාද ගොඩක් ස්තුතියි දුවකේ මලික guys අවග්‍රහණයේ ෆොටෝ එක මම එකයි මේවා කරේ ඔක දිල්ලාණි යන්නේ ඔක්කොම එකතු කරලා thank you අනිත් එකත් උස්සලා සුදු ඇන්ටි දෙන්න ඔක්කොමලාම කතා කරනවා කොහොමද හරියන්නේ මෙතන කතා කරන්න ඕනේ අපි දීලා වැඳලා කතා කරන්න ඔක්කොම වලින් උන එක්කිනා ගානේ ඔක්කොම වලින් නෑ මම කතා කරන්නේ හැමෝටම දිල්ලාණි ඇන්ටියි එක එක්කිනා one by one එක එක්කිනා අනේ නම් එක ඔක්කොම එක එක්කිනා ගානේ වැඳලා කතා කරන්න thank you ඔයාලා ඔක්කොටම thank you සියලුම දෙනාගේ අවසරයි අද මම මේ ස්ථානයට ආවේ විදුෂි මහත්මියගේ ආරාධනාව අපිට ඇත්තටම මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ වෙනකම් මම කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ. ඔයාලගේ ඇත්තටම මේ රහස්ගත මේ මෙව්වේකට ආඩම්බර වෙනවා. මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැති ගරුත්වයක්. ඒ ගරුත්වයට ඔයාලට පෙරලා මම දෙනවා. මොකද ඔයාලගේ දරුවෝ කැපවීමෙන් මේවට ඉදිරිපත් කරේ නැත්නම් කාටවත් ගරුබුමන් දක්වන්න විදියකුත් නැහැ. ඉතින් ඔයාලගේ කැපවීම 150ක් වුණා. මගෙන් 150ක් වුණා නම් දිල්හානිගේ සහ දෙන්නගෙන් වුණා නම් ඒ 150 ඔයාලගෙන් උනේ ඉදිරියට දරුවන්ව හොඳ දේවල් වලට යොමු කරන්න තමයි මගේ පරමාර්ථය. ඉතින් ඒක නිසා හැමදාම දරුවෝ වෙනුවෙන් අපි කැප කරන්න ඕනේ. මොකද රටකින් රටකට ඇවිල්ලා අපේ දරුවන්ට අල්ප වශයෙන් අපේ සංස්කෘතිය තියෙන්නේ. අපේ සංස්කෘතිය කියන එක ළමයිට අහසින් වැටෙන හා සමානයි. ඒ දේ ඉදිරිපත් කිරීමට විශේෂ ආරාධනාව වෙසක් එකේ කමිටුව කරපු අය සහ එතකොට වෙසක් එකේ කමිටුව කරන්න විශිෂ්ට අධිකාරියතුළු මේ ට්‍රයිකෝ එක ඉදිරිපත් වුණා වගේම පොසොන් එකේ කරන්න ඉදිරිපත් වුණා අපේ අම්මාන් තරුණ කැල සහ ජීව මහත්තයා සහ
ලලිත් මහත්තයා. ඒ සියලුම දෙනාගේ සහයෝගය තමයි මෙතන තියෙන්නේ. මෙතන එක්කෙනෙක්ගේ සහයෝගය නෙමෙයි මෙතන තියෙන්නේ. සියලුම අම්මාන්ගේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය. මේ සහයෝගය ගැන ඇත්තටම හෘදයාංගම සතුටු වෙනවා. ඒ සහයෝගයෙන් වෙච්ච මේ ස්තුති ප්‍රකාශයද මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම ඔයාලා ඔක්කොටම බොහොම ස්තුති කියන්න ඕනේ. මොකද ඒ ඔයාලගේ හදවතේ නැගුණු ආදරය කරුණාව ගැන මම ගොඩාක් ඔයාලට ස්තුති කරනවා. මම සහ දිල්හරි මහත්මිය thank you. දරුවන්ගේ හැකියාවන් සර්ප්‍රයිස් එකට ගොඩාක් ස්තුතියි. ඇත්තට දරුවන්ගේ හැකියාවන් නම් කියන්න දෙයක් නෑ. පුදුම හැකියාවක්. ඒක නිසා ළමයන්ට තියෙන හැකියාව අපිට හිතා ගන්න බෑ. ඒ හැකියාවන් පුදුමාකාර හැකියාවන් මේ දරුවෝ ගාව තියෙනවා. මම යම්කිසි ඒ ළමයින්ගේ චුට්ට හරි දැක්කා මේ මාස දෙක ඇතුළත ඒ ඇත්තම පුදුමාකාර හැකියාවක් තියෙනවා. සමහර ළමයින්ට සිංහල වචනයක් කියාගන්න බැරි දරුවෝ සති දෙකක් වගේ සුළු කාලයකට අපි දවස් කීයද කරේ. ඒ අතරතුර ඒ ළමයිගේ උරතල් ඒ සිංහල වචන ටිකම කොච්චර වටිනවද අපිට. ඒ ළමයි ජීවිතේට ඒ වචනයක් කියලා තිබ්බද ඒ හැකියාව මතිද අපේ දරුවෝ ගැන අපි මේ ඉදිරිය ගැන හිතන්නේ. ඉතින් අපි ඉංග්‍රීසි වගේම අපේ සිංහල භාෂාව කියන්නේ ගොඩාක් ගැඹුරු භාෂාවක්. ඒ ගැඹුරු භාෂාව යට ඉඳගෙන සින්දුවකින් විග්‍රහ කරපු ඒ තේරුම සමහර විට අපේ සංස්කෘතිය ගැන දරුවෝ දාන්නේ නැහැ. නමුත් අපි කියලා දෙන්න ඕනේ. නමුත් කවදා හරි දවසක අම්මේ මම මේ දෙයකට හිතියා ඒ මොකක් හින්දාද කියලා අහන්න ඒ දරුවෝ ඉදිරිපත් වෙන දවසට අපි මේ කරපු දේවල් වල වටිනාකම් ගොඩක් දුරට අපිට ප්‍රයෝජනවත් වේවි. ඉතින් නැවත කියන්නේ සියලුම දෙනාට ඒ කරපු කැපවීම ගැන ගොඩාක් ස්තුතියි කරනවා. මම ඉස්සෙල්ලා කිව්වා මේ සියලු දෙනාගේ සහයෝගයෙන් කියලා. විශේෂයෙන් කියන්න ඕනේ මේ ස්ථානේ මේ දේ කරන්න පටන් ගන්නකොටම මට ගීතා මහත්මිය මේ ස්ථානය සියලුම ළමයි ඉන්නේ අවට නිසා මට ගේ දෙන්න පුළුවන් කියලා එක වෙලාවම කියලා එතුමිය ඕනම වෙලාවක ඔයා පටන් ගන්න සුදුවක්ගේ මට මේක ඔයාට විශ්වාස කරලා දෙන්න පුළුවන් කියලා. ඒ වචනේ ඇතුලේ ගොඩ දේවල් තියෙනවා. මොකද ඒ කැපකිරීම සුළුපටු නෙමෙයි. ළමයි මෙතනට ඇවිල්ලා ළමයි කියන්නේ ළමයි. සාද්දේ බාදේ ඔක්කොම තියෙනවා. ඒ ළමයිගේ දංගල ඒ ඔක්කොම ඉවසගෙන මේකේ ඉන්න ගීතා මහත්මිය සහ ශමී මහත්මිය ඒ කරපු කැපවීම. ඒ වගේම අපි දන්නවා මේ ඒ අවස්ථාවේ අපි නෝනා මහත්මිය හිටියා. එතකොට රන්ජි මහත්මිය හිටියා. ඒ සියලුම දෙනා ඉවසීමෙන් ඒ දරා ගැනීම පුදුමාකාරයි. ඇත්තටම ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මේ ස්ථානයට එක කැපවීම කරා සමහර අය කෑම බීම ගෙනාවා. ඒකත් ඇත්තටම දරුවෝ ගැන හිතලා තමයි හදවතින් නැගුණු මේ තමගේ ගෙනලා දරුවෝ වෙනුවෙන් ඒ සියලුම දේවල් වලට එකී නොකී සියලුම දේවල් වලට ගොඩාක් ස්තුතියි කියන තමයි මේ අවස්ථාව ගන්න. ඔය සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. සුබම සුබානාගතය. ගොඩාක් ඩෙසර්ට් කන කට්ටිය ඉන්නවට ඒ ඇත්ත වාස අඩි ඇත්ත වාස කණ්ඩ වෙන්නේ නැහැ හයිස් නෑමර ගිහිල්ලා මැරෙනවා දැන් නැති හයිස් පිට වෙලා දැන් නැති හයිස් වාඩිලා ඔව් මේ ඩෙසර්ට් Lado se te
Dah,